පානදුර ගොරකාන ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 26 හැවිරිදි නීති සිසුවියකගේ මළසිරුර පසුගිය ඉරිදා සොයාගෙන තිබුණා. මියගොස් ඇත්තේ මාන මරක්කලාගේ නදුනි සහස්‍රි කුරේ නම් තරුණියයි. නීති පාඨමාලාවක් හදාරා තිබූ ඇය සුන්දර රූ සපුවකින් හෙබි තරුණියක වූ අතර මීට පෙර ගුවන් නියමයෙකු සමග විවාහ ගිවිසගෙන සිටි නමුත් පසුව එම ගිවිසුම අවලංගු කර තිබිණි. සුනකයින්ට දැඩි ලෙස ඇලුම් කළ ඇය අසල්වැසියන්ගේ විරෝධතා හමුවේ සුනකයින් රැසක්ද සමග ගොරකාන ප්‍රදේශයේ කුලී කාමරයක පදිංචිව සිටියාය. පසුව ඇය රැකියාවක් සොයා ගත්තාය. ඒ පානදුර පැත්තේ හෝටලයකය. එහිදී ඇයට මුළුතැන්ගේ සහායකු වන ලක්මාල් සහ කෝකියකු වන දෙනුවන් යන දෙදෙනා හඳුනා ගැනීමට ලැබුණු අතර ලක්මාල් සමග ඇය ලිවින් ටුගෙදර් ක්‍රමයට එකම කාමරයක ජීවත් විය. ලක්මාල්ගේ පියා මෙම සම්බන්ධයට දැඩි විරුද්ධත්වය පළ කිරීම නිසා ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබූ අතර සමත මණ්ඩල තීරණයෙන් පසු ලක්මාල් ඇයගේ කාමරයටම පදිංචියට පැමිණියේය. මේ අතර දෙනුවන්ද ඇයගේ කාමරයට නිතර පැමිණෙමින් ඇයගේ වියදම් සඳහා මසකට රුපියල් 35000ක් ලබා දී ඇත. ලක්මාල් දෙනුවන්ගේ පැමිණීම ගැන ගැටලුවක් මතු නොකළේ මුදල් ලැබෙන නිසා සහ ඇය තමන්ගේ බිරිඳ නොවන නිසාය. සිකුරාදා සිට ඇයගේ නිවස වසා තිබූ අතර ඉරිදා ඇයගේ මව සහ දෙනුවන් කාමරයේ අසලට පැමිණ විට දැඩි දුර්ගන්ධයක් සහ නිලමැස්සන් දැක සැකමත දොර කඩා ඇතුළු වී ඇත. එහිදී නදුනිගේ මළසිරුර හමු වූ අතර ඇයගේ ගෙල සහ අතක් තියුණු ආයුධයකින් කපා දමා තිබිණි. ඝාතනය සඳහා යොදාගත් පිහියද අසල වැටී තිබූ අතර ලක්මාල්ගේ ඇඳුම් සහ ජංගම දුරකථනයේ කාමරයේ තිබී හමුවීමෙන් ඔහු ඇයව ඝාතනය කර පලා ගොස් ඇති බව තහවුරු විය. මියගිය තරුණිය තමන් රවටා බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 8ක පමණ මුදලක් ලබාගෙන ඇති බව දෙනුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත. පලාගිය සැකකාර ලක්මාල් සොයා පානදුර උතුර පොලිසිය මෙහෙයුම් දියත් කර ඇති අතර නදුනි ආදරයෙන් රැකබලාගත් සුනකයින් සහ පැටවුන් පිරිස දෙනුවන් විසින් රැගෙන ගොස් ඇත. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.